හෙලෝ මේක තමයි මගේ පළවෙනි බ්ලොග් එක. පොසොන් ඇත් එක්කෙන ලොන් වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් තියෙනවා ප්ලෑන් කරලා. ඒක තමයි ඔයාලට වීඩියෝ එකෙන් කියන්න හදන්නේ. බඩු ටික එහෙම පැක් කරලා ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ. හෙට තමයි ට්‍රිප් එක යන්නේ. යන්නේ කොහෙද කියලා හෙට යන ගමන් වාහනේදී කියන්න. එතකන් බයි. good morning. ඔන්න එහෙනම් අපි ට්‍රිප් එක පිටත් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම යන්නේ කොහෙද කියලා කියන්න. යන්නේ අම්පාරේ. අපි කුරුණෑගලින් තමයි ට්‍රිප් එක ස්ටාර්ට් කරේ. අද උදේ 5:00ට විතර කුරුණෑගලින් පිටත් වුණා. දැන් නම් වෙලාව 7:00 විතර ඇති. දැන් අපි උන්නස්ගිරිය හරිය ඉන්නේ. පාර ගැන කිව්වොත් Google Map එක දාන්න තමයි එන්නේ. මුලින්ම බලන්න යන්නේ මහඔය උණුවතුරලින්. ඒකට තමයි මැප් එක දාගත්තේ. දැන් නම් පොඩ්ඩක් මගින් අතර කරා පොඩි රෙස්ට් එකක් ගන්න. ලස්සන තැනක් සෙට් වුණා. සුපිරි වෙල්යායකුයි කඳු පන්ති ටිකකුයි තියෙන වීඩියෝ එකේ දාන්නම් ඔයාලට ඒ ටික බලා ගන්න. මේ තමයි වෙල්යාය. හෙල්මලු ක්‍රමයට තමයි වගා කරලා තියෙන්නේ. ඇත්තටම මෙතන මාර view එකක් තියෙන්නේ. අපි ටිකක් වෙලා හිටියා මෙතන නැවතිලා. මේ පැත්තෙන් පේනවා වෙල්යායත් එක්ක සුපිරි view එක. අනිත් පැත්තෙන් පේන ලොකු කඳු පන්තියක්. ඒ කඳු පන්තියේ වීඩියෝ එක දැන් ඔයාලට දකින්න පුළුවන්. ඒ කඳු පන්තියත් එක්ක ඒ පැත්තේ view එකත් මාරම ලස්සනයි. දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. තව පැයක වගේ දුරක් තියෙන්නේ. දැන් මහියංගනේ කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. මහියංගනේ තව කිලෝමීටර් 5ක් වගේ තියෙන්නේ. මහියංගනේට ගිහිල්ලා මහියංගනෙන් කෙලින් තමයි යන්න මැප් එකේ පෙන්නන්නේ. ගිහිල්ලා එහෙනම් එතනින් ඉතුරු විස්තර ටික කියන්න. අපි 18 වංගුවෙන් පහු කරගෙන ඒ වීඩියෝ ටිකක් දාන්න මේ වීඩියෝ එකේ. එහෙනම් උණුවතුරලින් ගාවෙන් හම්බෙමු. 18 වංගුවේ view point එකට අපි ගියේ නෑ. පරක් වෙලා වගේ තිබ්බ හින්දා මගින් නවත්තලා බැලුවා. මේ වගේ view එකක් තමයි බලපු තැන තිබ්බේ. 18 වංගුව පහු කරන ගමන් ඉන්නේ. අද සාමාන්‍ය වාහන ටිකක් තිබ්බා. මොකද ලොන් වීකෙන්ඩ් එකකින් හින්දා මේ පැත්තෙන් මම හිතන්නේ ට්‍රිප් යනවා ගොඩක්. බස් තමයි ගොඩක්ම තිබ්බේ. ඒ බසුත් පහු කරගෙන අපි යනවා. 18 වංගුවත් පහු කරගෙන. දැන් නම් අපි මහාවයට ලං වෙලා ඉන්නේ. මේ මහාවය පැත්තට යන පාරේ නම් ඇත්තට වාහන ඇත්තෙම නැහැ. නිකම්ම යන්න වගේ තියෙන හයිවේ එක වගේ. හයිවේ එකේ වාහන තියෙනවා. මේකේ නම් වාහන ඇත්තෙම නැහැ. අපි දැන් අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක වෙච්ච උණුවතුරලින් වලට ලං වෙලා ඉන්නේ. අපි එහෙනම් එතෙන්ට ගිහිල්ලා බලමු. අපි ගියා අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට. ඒක තමයි මහාවය උණුවතුරලින් බැලුවා. Google Map එකේ තියෙන පාර හරි. ඒකේ යන්න පාරේ හැරෙන තැන් වලත් බෝඩ් ගහලා තියෙනවා. ලේසියෙන් හොයාගන්න පුළුවන්. කායක හරියන වාහනේ පාර්කින් එකේ දාලා එතනින් ඇතුළට යන්න තියෙන්නේ. ටිකට් එකක් ගන්න ඕනේ. වැඩිහිටියන් දේශීය වැඩිහිටියන්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්නවා. මම වෙනම් වීඩියෝ කරා. ඒ ටික මම දාන්නම් මේ වීඩියෝ එකේ ඊළඟට. ඒක තමයි අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක. මහාවය උණුවතුරලින්. මේක තමයි පාර්කින් එක උණුවතුරලින් වල. ඔයාලා එන වාහනේ මෙතන පාර්ක් එකේ දාලා ඔයාලට යන්න පුළුවන් උණුවතුරලින් බලන්න. අපේ වාහනේ තියෙනවා. මේක තමයි එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකෙන් කොහොම ඇතුල් වෙලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඉස්සරහට ඇද්දී කොහොම කඩපේලි තියෙනවා. ඔයාලට ඕන නම් මොනාරි ගන්නත් පුළුවන්. ඒ කඩපේලි ටික පහු කරගෙන ගිහලා මමට හැරෙන්න ඕනේ. මම හැරලා ඉස්සරහට ඇද්දී හම්බ වෙන උණුවතුරලින් ටික. මේ තමයි මහාවය උණුවතුරලින්. ඔයාලට පේන බුබුලු දානවා. මම දෙකකින් විතර අල්ලලා බැලුවා රස්නේ වතුර හොඳටම. Google එකේ තියෙන විදිහට මේකේ සෙල්සියස් අංශක 56ක් විතර යනවා රස්නේ මැදින් වතුර.
ඔයාලට ඕන මෙතනින් නාගන්න කරන්න පුළුවන්. චේන්ජින් රූම්ස් තියෙනවා. නාන්න පුළුවන් ලින්ක් තියෙන්නේ 2යි. ඒ ලින්ක් දෙකෙන් නාගන්න පුළුවන්. මොකද අනිත් ඒවා ගොඩක් රස්නේ. මේ විශ්වාස කරන විදිහට මේ උණු වතුර ලින්ක් වලින් නාපුවාම සමේ රෝග හොඳ වෙනවා කියලා කියනවා. සහ ආතරයිටිස් රෝගේ වේදනාව අඩු කරන්න පිටුවහලක් වෙනවා කියලා තියෙනවා. ඉතින් අපි මේක වටේ ඇවිත් අපි නෑ වෙනන්නේ නැහැ. නිකන් රවුමක් දාන්න විතරයි. උණු වතුර ලින්ක් සම්පූර්ණයෙන්ම 7ක් තියෙනවා. ඔන්න මම පේන හරි මගේ අත පිච්චුණා. තමයි උඩට පේන්නේ උණු වතුර ලින්ක් එක. අපේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එක තමයි අරන්තලාව. ඒකත් Google Map දාගෙන යන්නේ. අපි බලමු පාර හරියටම පෙන්නනවද කියලා. අරන්තලාව ගුවාම ඔය කට්ටිය ඔක්කොම දන්නවා මොකක්ද එතන උනේ සහ මොකක්ද අපි බලන්න යන්නේ කියලා. ඒ ගැන වැඩි විස්තර වීඩියෝ එක ඉස්සරහට කියන්න. දැන් යන ගමන් ඉන්නේ මහා ඔය පහු කරලා. එහෙනම් අපි එතනින් හම්බෙමු. අපි වාහනේ පාර්කින් එකේ දාලා ස්මාරකේ බලන්න යන ගමන් ඉන්නේ. එතනින් දැනගත්ත විදිහට භික්ෂුන් වහන්සේලා 31 නමක් කූර විදියට ඝාතනය ලැබෙන කුටි ත්‍රස්තවාදීන් අතින් මේ ස්ථානයට ගෙනල්ලා ජීවිතය බේරගෙන තියෙන්නේ 11 නමක් සහ එක ගිහි පුද්ගලයෙක් විතරයි. ඒ කණ්ඩායමේ හිටපු කුඩාම සාමණේර හිමියන්ගේ පියතුමා තමයි ජීවිතය බේරගෙන තියෙන්නේ. ඉතින් එදා ඒ ඛේදවාචකයේ සිදු වෙච්ච බස් රථයම තමයි අද මේ ස්මාරකය හදන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒ බස් රථයම ඇතුලේ මෙහෙම භික්ෂුන් වහන්සේලා ඝාතනය වෙලා ඉන්න පිළිරුව හදලා තියෙනවා. ඔයාලට තවත් බලා ගන්න පුළුවන්. මේ ස්ථානයේ දැන් අලුතෙන් චෛත්‍යකුත් තිබෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ගියා අරන්තලාව භික්ෂු ඝාතන ස්මාරකය බලන්න. ඔයාලා දන්න විදිහට භික්ෂුන් වහන්සේලා 31 නමක් මිලෙච්ච විදිහට ඝාතනය වුණා කොටි ත්‍රස්තවාදීන් අතින්. ඒක සිහි වෙන්න තමයි මේ අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදි කරලා තියෙන්නේ. එතනම දැන් අලුතෙන් චෛත්‍යකුත් ඉදි වෙන ගමන් තියෙන්නේ. ඒකත් බලාගෙන අපි දැන් යන්නේ අම්පාර පැත්තට. කෙලින්ම දැන් යන්නේ අපේ තුන්වෙනි ගමනාන්තය වෙන දීඝවාපි මහා චෛත්‍ය බලන්න. දැන් අපි අම්පාර ටවුන් එක පැත්තට යන ගමන් ඉන්නේ. පාර නම් මාර ලස්සනයි, වාහනත් නැහැ. වේගෙන් යන්නත් පුළුවන්. අපි පාර දෙපැත්තේ ලස්සනත් බලාගෙන දැන් අම්පාර ටවුන් එක පැත්තට යන ගමන් ඉන්නේ. දැන් අපි අම්පාර ටවුන් එකේ ඉන්නේ. පොසොන් එකට ටවුන් එක මාර විදිහට සරසන්න ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. අපි දැන් ටවුන් එක පහු කරගෙන දීඝවාපි පැත්තට යන ගමන් ඉන්නේ. දැන් දීඝවාපියට යන පාරේ ඉන්නේ. ඒ පාර ඇත්තටම පොඩ්ඩක් වාහන අඩුයි, ගස් විතරයි තියෙන්නේ. අලි ඉන්න පැත්තක්. ඔයාලා දීඝවාපියට යනවා නම් ඇත්තටම දවල් වරුවක යන්න හවස් වෙලා යන්න එපා. අලි ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි නම් ඇත්තටම අලි දැක්කේ නැහැ. උනට හරක් නම් ඉන්න ඕන තරම්. ඔන්න දැන් අපි දීඝවාපි බුදුබිමට ඇතුල් වෙනවා. මේ පාර දිගේ කෙලිම ගියාම දීඝවාපි පුදුබිමට යන්න පුළුවන්. දැන් පුදුබිමට අපි ඇවිල්ලා ඉන්නේ. ඔන්න චෛත්‍ය ප්‍රතිසංස්කරණය වෙමින් තියෙන්නේ. මෙතන ගඩොල් තියෙනවා. ඔයාලට ගඩොල් පූජා කරලා මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට දායක වෙන්න පුළුවන්. හොඳම දේ කියන්නේ මේ ගඩොල් හදන්නේ මේ පූජා භූමියම තමයි. පැත්තකින් මේ ගඩොල් කපලා ගඩොල් හදන පැත්තකුත් තියෙනවා වෙනම. ඉතින් ඒ ගඩොල්ම තමයි මේකට පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ අපි දීඝවාපි පුදුමේ බුදු කුටියට ගියා. ඇත්තටම ලස්සනයි එතන. අපි දීඝවාපි චෛත්‍යයත් වැඳ පුදාගත්තා. ඇත්තටම මේ මාර රස්නයි. බොහොම අමාරුවෙන් හිටියේ. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා ගඩොලක් පූජා කරලා දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට දායකත්වය ලබා දෙන්න. දැන් දීඝවාපිය වැඳ පුදාගෙන යන ගමන් ඉන්නේ. දැන් කෙලින්ම යනවා අම්පාර ටවුන් එකට ලන්ච් එක ගන්න. ලන්ච් එක අරගෙන ඊට පස්සේ යනවා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට.
ලංච් එක අරන් ඉවරලා අම්පාර ටවුන් එකට එද්දි අපි දැක්ක පාක් එකක් තියෙන ටවුන් එක මැද. ඉතින් අපි දෙන්න ඒකටත් ගියා. ඒකට ගිහිල්ලා ටිකක් වෙලා හිටියා. පාක් එකට මං මතක විදිහට ටිකට් එක රුපියල් 100යි. පාක් එකටලා චුට්ටක් වෙලා ඉඳලා අපි පිටත් වුණා. ඔන්න ආය අම්පාර ටවුන් එක මම දැක්ක විදිහට නම් තොරන් 3ක් වගේ තිබ්බ අම්පාර ටවුන් එක ළඟම විතරක්. ඉතින් මේ පාර නම් පොසොන් එකට හොඳටම ලෑස්ති වෙනවා වගේ පේන අම්පාර ටවුන් එක. ඊට පස්සේ අපි අන්තිම ගමනාන්තය වෙන ජපාන් සාම චෛත්‍ය බලන්න යන ගමන් තමයි වෙන්නේ. යද්දි වැවක් තිබිලා නැවැත්තුව බලන්න. ඇත්තටම හිඳිලා තියෙන්නේ මේ පැත්තට වැහැලා නැහැ හුඟ කාලෙකින්. ඔය ඈතින් පේන්නේ ජපාන් සාම චෛත්‍ය තමයි. එහෙනම් අපි ලන්ච් එක අරගෙන ඉවර වෙලා අපේ අද දවසේ ප්ලෑන් කරලා තිබ්බ අවසාන ඩෙස්ටිනේෂන් එක වෙච්ච ජපන් සාම චෛත්‍ය බලන්න ආවා. ඒකෙත් ලස්සන වීඩියෝ ටිකක් ගත්තා. ඒ ටික මේ වීඩියෝ එකට එකතු කරන්න. දැන් අතර මහන්සි උදේ ඉඳන් ඩ්‍රයිව් කරනවා. පාන්දර හැරගලා ආවේ. ඒ හින්දා අපි දැන් නවතින තැනට යන්න කියලා බැලුවේ. ගිහිල්ලා පොඩ්ඩක් රෙස්ට් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. මේ චෛත්‍ය ගැන කිව්වොත් දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සාමය උදෙසා ජපන් ජාතිකයන් විසින් ලෝක පුරා මේ වගේ චෛත්‍ය හදලා තියෙනවා. ලංකාවේ ස්ථාන කීපයකම තියෙනවා. එකක් තියෙනවා මම දන්න විදිහට ජංගල් බීච් වල ගාල්ලේ. දෙවෙනි එක තමයි මම ආපු මේ අම්පාරේ තියෙන මේ චෛත්‍ය. මෙතන වයිබ් එක නම් මාරම කාම්. නැචරල් සවුන්ඩ් විතරයි ඇහෙන්නේ. චෛත්‍යයත් එක්කම වැවක් පිටලා තියෙනවා. අපි චෛත්‍ය වටේ විද්දා. චෛත්‍ය වටේ යද්දී වැව ලස්සනට පේනවා. ඇහැට පේන විදිය මා ලස්සනයි. වීඩියෝ එකේ ඇත්තටම ඒ විදියට අපිට බලා ගන්න අමාරුයි. ඔන්න බලන්න view එක. මා ලස්සන view එකක් තියෙන්නේ. මේ වැව පිරුණාම මීට වැඩි ලස්සනට ඇති. දැන් නම් හොඳටම හිඳිලා තියෙන්නේ. අපි බුදු මැදුරත් බලන්න ගියා. ඒ බුදු මැදුරත් වෙනස්. ඇත්තටම ලංකාවේ බුදු මැදුරකට වැඩිය ගොඩක් වෙනස් දේවල් තමයි ඒක ඇතුළේ තියෙන්නේ. ඒ ටිකත් අපි බලාගෙන එහෙම එන්න පිටත් වුණා. දැන් අපි නවතින තැනට යන ගමන් ඉන්නේ. ඔය අපි දැන් යන්නේ ගිනිආගල පැත්තට. සේනානායක සමුද්‍රය තියෙන පැත්තට. අපි නැවතිලා ඉන්න තෝරගත්තේ සේනානායක සමුද්‍රය ආසන්නයේම තියෙන පොඩි විලා එකක් වගේ තැනක්. ඒක විස්තර මම අන්තිමට දාන්න. යන පාර තමයි ඔයාලට පේන්නේ. යන ගමන් හම්බුණා වැවක ස්පිල් එකක්. ඒ ස්පිල් එකේ දිගටම කණුවල මාක් කරලා තියෙන වතුරෙන් යට වෙන අඩි ප්‍රමාණය. මම හිතන්නේ මහින්ලා තුරන කාලෙ වෙද්දි මේ උඩම ලෙවල් එකකින් වතුර එළියට යනවා ඇති. ඒක තමයි ඔයාලට පේන්නේ දැන් ස්පිල් එක උඩින් තමයි දැන් යන ගමන් ඉන්නේ. අපි නවතින තැනට ආවා. ඇවිල්ලා එහෙම නිදාගත්තා.
දැන් හත හමාට විතර ඇති. දැන් යන්න ඕන ඩිනර් ගන්න. හෙට බලන්න යන තැනට ළඟ තැනක් තමයි බුක් කරේ. ඔය තියෙන අපි නැවතිලා හිටපු තැන වම් පැත්තේ විලායගේ තැන අපි හිටියේ. ඔය තමයි අපේ රූම් එක, AC රූම් එක. මේකේ ඩීටේල්ස් ඔයාලට වීඩියෝ එකේ කෙලවරකින් දාන්න. ඔයාලත් එනවනම් මෙතන නවතින්න. හොඳ තැනක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් ඔයාලා බලලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තව ඉස්සරහට වීඩියෝස් කියන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් bye.